හෙලෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න පුරුදු විදිහට මේ අවුරුද්දෙත් මං ජයටම අවුරුදු සමරන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් හිතේ දුකක් නැතුවම නොමෙයි. මොකද මගේ අම්මා, මගේ නංගි, ආච්චි අම්මා මේ කවුරුත් මන් ළඟ නැහැනේ. ඒ වුණාට ඉතින් අපි හැමෝටම සමහර බාධක මැද්දේ සමහර අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. එහෙම තමයි ඉතින් අපේ ජීවිතේ අපිට ඕන විදිහට අපි ආදරණීයන් හැමෝම ළඟ නැහැනේ. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ. මම මගේ දරුවන් වෙනුවෙන්, හස්බන්ඩ් වෙනුවෙන් තියෙන ඒ සමහර යුතුයකම් අපිට ඉෂ්ට කරන්න වෙනවා. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා මම ලෑස්ති වෙලා ආවේ අනිත් අය නැගිටලා එන්න කලින් තියෙන පුංචි වැඩ ටිකක් ඉවර කරගන්න. ඉතින් එදා දවස ඒ තරම් වෙදර් එක එච්චර හොඳ නැහැ. ටිකක් සීතල දවසක්. ඒත් ඉතින් සුපුරුදු විදිහට මම කර්ටන්ස් ඇරලා, ජනෙල් ටික ඇරලා ටිකක් ගෙදර මේ දවස්වල කෑම හදලා හරිම මේ තෙල් සුවඳයි ඇත්තටම කියනවා නම්. ඉතින් මගේ කිචන් එක මං ලාස්ට් නයිට් ඔක්කොම අස් කරලා නිදාගත්තා. මොකද අලුත් අවුරුද්ද දවසේ අපේ ආච්චි අම්මා හැමදාම කියන දෙයක් තමයි මේක අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි. හැමදාම රැට නිදා ගන්න යනකොට කුණු ටික අයින් කරලා ලස්සනට කිචන් එක තියන්න. මොකද රැට මේ කෙනෙක් එනවා කිචන් එක බලන්න කියලා. මං කියන්නේ නෑ ඔයගොල්ලන්ට කවුද කියලා. ඔයගොල්ලන්ගේ වැඩිහිටියනොත් ඔහොම කියලා ඇති ඔයගොල්ලන්ට. ඉතින් මං ඔයගොල්ලන්ට ටිකක් ගේ වටේ ගිහින් පෙන්නන්නම් මොනවද අපි අලුතෙන් අපේ ගෙදරට ඇඩ් කරේ මේ අවුරුද්ද වෙනුවෙන්. මෙන්න මේ රැක් එක. මං හරිම ආසයි මේකට. මගේ මල් පෝච්චි ටික තියාගන්න. එතකොට අපේ බුදු පිළිමේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන ලස්සනට තියාගන්න පුළුවන් වුණා ඒ රැක් එක නිසා. ඊට පස්සේ මේ චූටි ඕනමන්ට්ස් ටිකක් මම ගත්තා. අලුත් අවුරුද්දේ අපේ ගෙවල් වල අපි ඒක චාරිත්‍රාක් විදිහට කරනවනේ නේද? මොනවා හරි පුංචි දෙයක් හරි අපේ ගෙදරට අලුතෙන් එකතු කරගන්නවා. අර අලුත් කියන හැඟීම දැනෙන්න ඕන නිසා. ඒකනේ ලංකාවේ කට්ටිය පොර කකා ඇඳුම් ගන්න යන්නේනේ. අපිත් ඉතින් ඔන්න අලුත් අවුරුද්දට ওই විදිහට තමයි ලෑස්ති වුනේ. ඉතින් මං උදෙන්ම ලෑස්ති වෙලා ඇවිල්ලා කිචන් එකේ තව කරන්න තියෙන වැඩ මොනවද කියලා බලනකොට අපේ ගෙදර කට්ටිය ඔන්න එක්කෙනා එන්න ගත්තා. ලස්සනට ඒගොල්ලන්ගේ අලුත් ඇඳුම් අරන් දුන්න අලුත් ඇඳුම් ඇඳලා මට පෙන්නන්න. ඉතින් ඉස්සෙල්ලාම ආවේ හස්බන්ඩ්. ඔන්න ඉතින් එයාගේ අඩුපාඩු ටික කිව්වට පස්සේ ආයෙ ගිහිල්ලා ඒව හදාගෙන ආවා. ඉතින් එහෙම ගෙදර ඉන්න තුන් දෙනාම ළඟට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇඳුම් පෙන්නන එක තමයි ඉස්සෙල්ලාම කරේ මට. ඉතින් මම මෙන්න මෙහෙම කිව්වහම ඒගොල්ලෝ ගිහිල්ලා ඉතින් අන්න ඒව හදාගෙන එනවා. මන්නම් අලුත් අවුරුද්ද අපේ ජීවිතේ අපේ ওই විශේෂ අවස්ථාවන් තියෙනවනේ. මම මේ හැම දෙයක්ම හරිම ආදරයෙන් අපේ පවුලේ අයත් එක්ක සමරනවා. අද ඉතින් අප්‍රේල් 14 කියන්නේ අපිට සඳ දවසක්. මමත් ඉතින් ඩේ ඔෆ් එකක් ගත්තා. හස්බන්ඩ්ටත් මම කිව්වා කලින්ම ඔයා ඩේ ඔෆ් එකක් දාගන්න. පුතාලට කොහොමත් ඊස්ටර් හොලිඩේ එක. ඒගොල්ලෝ ඉස්කෝලේ ගියෙත් නෑ ඒ නිසා අපිට 2 weeks ඊස්ටර් හොලිඩේ තියෙනවා. ඉතින් මං ආසයි මගේ ජීවිතේ එන ඒ විශේෂ අවස්ථාවන් හැමදේම මතක සටහනක් විදිහට තියාගන්න ඕනි නිසා ඒ දේවල් මම සෙලිබ්‍රේට් කරන්න මං හරිම ආස කෙනෙක්. ඉතින් ඊළඟට අපි කරේ කිරි උතරන එක ඉස්සෙල්ලම. ඉතින් මම හස්බන්ඩ්ට කිව්වා ලිපක් හදන්න එළියේ ගිහිල්ලා කිරි ටික උතුරවන්න ඕනේ නිසා කියලා. මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ වෙන්නේ නැති හස්බන්ඩ් මෙහෙම ලිපක් හදන්නේ ගල් 3ක් එකතු කරලා. ඉතින් එයා ඒකට ටික වෙලාවක් ගත්තා යාට ඕනි විදිහට ලිප හදාගන්න. මන් දන්නේ මේ ටකරම කොහෙන් හොයන් ආවද කියලා. මම හැම තැනම හෙව්වා මෙහෙම එකක් මට හම්බුනේත් නැහැ. එයා කොහෙන්ද මන්ද උස්සගෙන ආවා ඔන්න ඕක ගේ පිටිපස්සේ තිබිලා. ඉතින් අපි කොහොම හරි එකතු වෙලා දර ගෙනෙල්ලා මෙහෙම කිරි උතුරවන්න ඕනි කියන අදහස ආවේ අපේ චූටි පුතාට.
මොකද එයා හරිම ආසයි. මං හිතන්නේ එයාට මගේ පුතා අපේ හස්බන්ඩ්ගේ හැඩරුව ගත්තට එයාගේ ගොඩාක් ගතිගුණ තියෙන්නේ මං වගේ. එයාත් හරි ආසයි අර තව කෙනෙක්ව සර්ප්‍රයිස් කරන දේවල් සහ අපේ ගෙදරේ සෙලිබ්‍රේට් කරන බර්ත්ඩේස් එතකොට මේ වගේ අවුරුදු වෙසක් වලට ඒ හැමදේම එයා කරන්න හරිම ආස කෙනෙක්. ඒ වගේම තමයි මගේ චූටි දුවත්. එයාට තාම ඒව තේරෙන්නේ නැති වුණාට එයා අපිට ලොකු සපෝට් එකක් දෙනවා. මේ වගේ වැඩ කරන්න ගියාම විශේෂයෙන් කාව හරි සර්ප්‍රයිස් කරන්න තියෙනවා නම් එයා තමයි යාගේ පුංචි හිතේ හැම සීක්‍රට් එකක්ම හිර කරගෙන ඉන්නවා. හරිම දවසේ හරිම වෙලාවට ඒ සර්ප්‍රයිස් එක එනකන් චූටි දෝනිට දැන් අවුරුදු 5ක් වුණාට එයාට ඒ දක්ෂතාවය නම් හොඳට තියෙනවා. ඉතින් ඔන්න අපි කොහොම හරි එකතු වෙලා ලිප හදලා ලිප ගිනි මෙලෙව්වා. ඉතින් සාමාන්‍යයෙන් ගෙදර ලිප ගිනි මොලවන්නේ ගෙදර ගෘහමූලිකයානේ. ඉතින් අපේ පුතා තමයි ගෙදර ගෘහමූලිකයා. එයාට තමයි ඕනි කිව්වේ. එයා හරි ආසයි අර මැචස් වලින් ඒ ගින්දර තියන්න. අපි හැමදේම එයාට උගන්වනවා ඇත්තටම පරිස්සමට කොහොමද කරන්නේ සහ මොන වෙලාවෙදිද ඒක පාවිච්චි කරන්න ඕනේ සහ පාවිච්චි කරන්නේ නැත්තේ කියන දේ අපි පුංචි කාලේ ඉඳලා පොඩි අයට කියලා දෙනවා. ඉතින් ඒ හින්දා එයා දන්නවා ගිනි පෙට්ටිය පාවිච්චි කරන්න ඕනේ කොයි වෙලාවෙදිද ඕනේ නැත්තේ කොයි වෙලාවෙදිද කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට කිරි උතුරවන්න ලෑස්ති වුණා. ඉතින් ලෑස්ති වෙලා කිරි ඉතිරෙනකන් අපි ගොඩාක් වෙලා බලන් හිටියා. නෑ ඒ අතරතුර මම ඇත්තටම බබාලට කියලා දුන්නා මොකද්ද මේ කිරි උතුරනවා කියන්නේ. කිරි උතුරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සහ ලංකාවේදී අපි මේක කරන්නේ කොහොමද? අපි ඇත්තටම මෙහෙම එළියේ නෙමෙයි කරන්නේ. අපි ලංකාවේදී ගේ ඇතුලේ අපේ ගේ මැද සාලේ තමයි මේ විදිහට ගිනි පත්තු කරලා කිරි උතුරන දේවල් කරන්නේ. අපේ මෙහි ගෙවල් වල ඒව කරන්න බෑ. මේවා ලෑලි වලින් හදලා තියෙන නිසා. ඉතින් ඒ හැමදේම මම ඒ වෙලාවේ පුතාලත් එක්ක කතා කරා දෝනිට කියලා දුන්නා. සහ මෙහෙම කිරි උතුරවල අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කිරි උතුරනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ මොනවද කියන දේවල් අපි ඒ වෙලාවේ වටේ ඉඳගෙන ඉතින් ඔන්න යාළුවත් එක්ක කතා කරා. ඉතින් ඔහොම කතා කර ඉන්නකොට අපේ කිරි මුට්ටියත් ලස්සනට උතුරලා කිරි හැම පැත්තෙම යන්න ගත්තා. ඉතින් අපි ඒ වෙලාවේ ප්‍රාර්ථනා කරේ මේ වගේ ලබන අවුරුද්දෙත් අපි හැමෝටම මේ විදිහට එකට මේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඉෂ්ට වෙන්නේ මේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා කරන්න ලැබෙන්න කියලා සහ මම මගේ හිතින් ප්‍රාර්ථනා කරා මේ අවුරුද්දේ කාට හරි මේ විදිහට අවුරුදු සමරන්න බැරි වුණා නම් කොයි හේතුවකින් හරි ලබන අවුරුද්දේ හැමෝටම එක හිතින් ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න එකතු වෙලා කරන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ ලස්සන ප්‍රාර්ථනාවත් එක්කම අපේ කිරිමුට්ටිය මෙන්න මේ වගේ හැම පැත්තෙම උතරලා ගියා. ඉතින් අපි හැමෝටම හරි සතුටුයි. ඒ වගේම මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ටත් මේ ලැබුවා අවුරුද්ද මේ වගේම හරි කිරි උතරනවා වගේ හැමදේම හරියන්න හොඳ අවුරුද්දක් හැමදේම හිතන පතන විදිහට සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි කිරි උතුරවලා ඉවර වෙලා මෙතන අස් කරලා බබාලා ඒව කරනකම් තාත්ති එක්ක මම ගියේ අපේ කිරිබත් එක හදන්න. ඊට පස්සේ මම ගිහිල්ලා හාල් ටික හොදලා කිරිබත් එක ලිපේ තිබ්බා. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටියේ හස්බන්ඩ්. එයාට මං කිව්වා කට්ට සම්බෝල් හදන්න කියලා. වෙන කරන්න දෙයක් ඇත්තටම තිබුණෙත් නෑ එදා. ලොකු දෙයක් මම හාල් එක ලිපේ තියලා කිරිබත් එක හදනකම් එයා එතනට ඇවිල්ලා කට්ට සම්බෝල හැදුවා. ඉන්නකො මං ඔයාලට පෙන්නන්න හදපු කට්ට සම්බෝලේ. අනිත් එක මං ආසම දෙයක් තමයි මම කිචන් එකේ වැඩ කරනකොට හස්බන්ඩ් හරි දෝනි හරි අයියා හරි ඇවිල්ලා මට උදව් කරනවා නම් මං ආස නැහැ තනියම කිචන් එකට වෙලා එහෙම මම සාමාන්‍යයෙන් වැඩ කරනවා. නමුත් කවුරු හරි එහෙම ඇවිල්ලා මට උදව් කරනවා නම් මං හරි ආසයි. අපේ ගේස් කරන්න ගියා වුණත් මම කියනවා හස්බන්ඩ් කොහොමද එයා මට උදව් කරනවා හැම දෙයකම. මම ඉතින් කියනවා එයා මට කියනවා ඔයා සාලේ අස් කරන්න මං කිචන් එක අස් කරන්නම්. එහෙම නැත්නම් ඔයා සාලේ අස් කරන්න මං කාමරේ අස් කරන්න. ඒ වුණාට මම ආස අපි දෙන්නම එකතු වෙලා සාලේ අස් කරන්න. මං ඉතින් දැනුණුත් අහනවා ඒ වගේ ඒවා කියන්න ගිහිල්ලා.
මේ මං කැමති අපි දෙන්නම එකතු වෙලා සාලයස් කරමු. එහෙම නැත්නම් අපි දෙන්නම එකතු වෙලා කිචන් එක අස් කරමු. එතකොට දෙන්නට කතා කර කර ටිකක් ඒ වගේ ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කිරිබත් එක ලිපේ තියලා මම පටන් ගත්තා. මං හදපු කෑම ಜಾති එළියට ගන්න අරගෙන ටේබල් එකට හරින්න. ඉතින් ඒකට මට උදව්වට ආවේ අපේ පුංචි දෝනි. දෝනි තමයි අම්මිට ප්ලේට් අරගෙන දීලා කෑම එකට දාන්න හෙල්ප් කරේ. ඉතින් මම කබඩ් එකේ තිබ්බ කෑම ටික ඉස්සෙල්ලම ගත්තා අරගෙන එයා මගෙන් ඇවිල්ලා අහනවා මං උදව් කරන්නද අම්මිට කියලා. එයාත් එයාගේ අවුරුදු ඇඳුම ඇඳලා ලස්සනට ඇවිල්ලා ඉන්නේ අම්මිට උදව් කරන්න. ඉතින් චූටි උදව් කරනකොට ටිකක් කරදරයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැනේ. එයාත් එයාගේ වැඩ හරි ආසයි මාත් එක්ක කරන්න. මං උයනකට වුණත් එළවලු කපලා දෙනවා. ලුණු සුද්ද කරලා දෙනවා. මම මතකයි මමත් පුංචි කාලේ අම්මට ඒ වගේ මම ආසම රොටි හදන්න අපේ අම්මටත් මතකද මන් දන්නේ ඒව නම් මට මතකයි මම චූටි කාලේ රොටි අම්මා ගුලි හදලා දුන්නාම මෙහිම රවුමට හදන්න හරි ආසයි. ඉතින් ඔන්න ওই වගේ තමයි දෝනිත් මට හරියට උදව් කරනවා ගෙදර වැඩවලට. පුතා ආස ටිකක් ගාඩ්නින් කරන ඒවාට. එහෙම නැත්නම් එයා ලිප උඩ තියෙන ඒවා ඔය හැඳි ගන්න ඒ වගේ දේවල් වලට තමයි එයා මට උදව් කරන්නේ. අපේ පුතා ආසම දෙයක් තමයි මට කොෆි හදලා දෙන්න. එයා රස කොෆි එකක් හදනවා මං හරි ආසයි ඒක බොන්න. තාත්තත් එහෙමයි. හස්බන්ඩ් එයා උදේට මට තේ එකක් හදනවා. ඒ තේ එක තරම් රස තේ එකක් මගේ ජීවිතේට මං බීලා නැති ඇති කොහෙන්වත්. එයා හැමදාම උදේට මට තේ එක හදලා දීලා යන්නේ නිසා. ඉතින් ඔන්න අපි මම මොනවද හැදුවේ කියන්නම්කෝ මේ පාර මං කිරි ටොෆි හැදුවා. මුං කැවුම් මගේ ෆස්ට් ටයිම් මං හිතුවා මුං කැවුම් කියන්නේ හරිම අමාරු જાතියක් කියලා. මොකද අර මොනවද පැණි හරි ගානට උණු කරගන්න උනට මට ලේසි රෙසිපි එකක් හම්බුණා YouTube එකෙන්. එහෙම අර පැණි ගොඩ නූල වගේ ඇදෙන්න මේ රත් කරන්න ඕනේ නැහැ. ඒකට හරි ඒගාගේ පදම තිබුණා හරි ගානට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හොඳට පැතලි කරලා මම ලස්සනට ඒ ටික කපා ගත්තා. මේ මොනවාද මේ අලුවා මගේ යාළුවෙක් හදලා දුන්නේ. එයාට S2 පියාගෙනත් අලුව හදන්න පුළුවන්. මම දන්නවා එයා මේ වීඩියෝ එකත් බලනවා කියලා. ඔන්න ඔයාගේ අලුව හරිම රසයි. thank you. එයා මට අලුව හදලා දුන්නට මම එයාට කිව්වා මම පැණි වලලු හදන්න දන්නවා හොඳට. ඉතින් මම පැණි වලලු හදලා දෙන්නම් කියලා. ඉතින් එයා මට අලුව හදලා දුන්නා. පැණි වලලු මම එයාට හදලා දුන්නා. ඉතින් එහෙම අපි ෂෙයා කරගත්තා. ඉස්සෙල්ලම මම කොකිස් තමයි මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මං හිතන්නේ හදන්න ඉගෙන ගත්තේ. ඒත් මන් දන්නේ මොන හේතුවක්ද කියලා. මේ දවස්වල මට කොකිස් හරියන්නේ නැහැ. ඉතින් මං සමහර අය මට හම්බුනහම කියනවා අපි කඩේ පිටි වලින් තමයි හැදුවේ. ඉතින් ඒ කඩේ ඒ පෙට්ටියෙම ගත්ත පිටි වලින් මම හැදුවාම මෙහෙම විසිරිලා වගේ යනවා. මට හරි දුකයි මේ පාරත් මට කොකිස් හදාගන්න බැරි වුණා. හැබැයි මම මෙතන හදලා තියෙන්නේ නාරං කැවුම්. ඒකත් හරියම ලේසිනේ නාරං කැවුම් හදන්න. මේ ඉතින් මම ඒක හැදුවා. නාරං කැවුම් තියෙනවා, අලුව තියෙනවා, තව කිරි ටොෆි හැදුවා. මම මේ පාර කිරි ටොෆි ටිකක් වැඩිපුර හැදුවා. මොකද මම ගෙවල් වලට ආසයි අරගෙන යන්න මගේ යාළුවන්ගේ ගෙවල් වලට මම කැන් ප්ලේට්ස් අරන් යනවා සාමාන්‍යයෙන් සිරිතක් විදිහට. ඉතින් ඒගොල්ලන්ගේ ඒ කැන් ප්ලේට්ස් වලට දාලා දෙන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ මේ තියෙන මම හදපු මුං කැවුම් ඇත්තට මේක හරි රසයි සොෆ්ට් එකට ආවා. හැබැයි මට හිතුණා මම ටිකක් ඒක තුනී කරා වැඩි. තව ටිකක් ඒක මහතට එන්න ඕනේ කියලා. ඒක විතරයි අඩුපාඩුවකට තිබුණේ. නැත්තම් හැමදේම ලස්සනට හදුවා. ඉතින් වෙන මොනවද? කේක් හැදුවා. කේක් එක ඉතින් මම කොහොමත් කේක් හදන කෙනානේ. ඉතින් ඒ හින්දා මම බටර් කේක් හැදුවේ. මොකද බටර් කේක් තමයි ගෙදර කට්ටිය කන්න කැමති. අයිසින් දාලා කන්න ආස නැහැ. ඉතින් මම කේක් හැදුවා. මුං කැවුම්, නාරං කැවුම්, කිරිබත් කොහොමත් හදනවනේ. කිරි ටොෆි ඕවා තමයි ගෙදර තිබුණේ. මේ පාර අපේ අවුරුදු කෑම මේසෙ. මම ඔයාලට මේත් එක්කම අවුරුදු කෑම මේසෙ ෆොටෝ එකක් දාන්නම් බලන්න. මෙන්න මේ වගේ තමයි මගේ අවුරුදු කෑම මේසෙ. ඉතින් මේ පාර තිබුණේ ඔන්නෝ තමයි මං හදපු කෑම. මට හරි සතුටුයි. ඉතින් මේ හැමදේම මම කඩෙන් ගන්නේ නැතුව මගේ අතින්ම හදාගත්ත එකට ඉස්සර මට මතකයි
අපේ ගෙදරත් ඔය ලොකු කැවිලි ಜಾති හදන්නේ නැහැ. කොකිස් නම් අනිවාර්යෙන් හදනවා. සමහරවිට මම ඒ කෑ ගහන නිසා වෙන්නේ නැති කොකිස් ඕනේ කියලා අම්මා ගොඩක් වෙලාවට කොහෙන් හරි කඩෙන් අරන් එනවා. ඉතින් ඒක මගේ හිතට හරි නැහැ. මම හරි ආසයි හැමදේම අර අලුත් අවුරුදු කට්ටිය එකතු වෙලා හදනවා. ආච්චි අම්මා දොඩොල් හදනවා මට මතකයි. ආච්චි අම්මා හරි දක්ෂයි ඒ වැඩේට. දොඩොල් හදනවා. අනිත් කැවුම් ಜಾති ගොඩක් වෙලාවට අපිත් කඩෙන් අරන් ආවා. අම්මා කේක් හදනවා. අනිත් කැවිලි තමයි අපි කඩෙන් ගත්තේ. උනට මගේ හිතට හරි නෑ සාමාන්‍යයෙන්. එහෙම මේ ගත්තට මට හරි ඕනකම තිබුණා අපේ ගෙදරම අම්මගේ අතින් ආච්චි අම්මගේ අතින් මේ දේවල් හදනවට. ඉතින් අම්මා ගුරුවරියක් නිසා ගොඩාක් කාර්යබහුලයි. ආච්චි අම්මා තමයි ඉතින් මොනවා හරි කරොත් සහ මම මගේ වමනාවට තමයි ඉස්සර අපේ ගෙදර ඔන්න ලස්සනට කෑම මේසයක් හැදුනා නම්. ඉතින් කෑම ටික ප්ලේට්ස් වලට ඇරලි වෙරලා මම මේ ටික මේසෙට අරින්න තමයි හදන්නේ. මම ටික මම හදපු කෑම ලස්සනට මේසෙට මේ විදියට ඇරියා. මම ඔයාලට කිව්ව නේද හස්බන්ඩ්ගේ කට සම්බෝලේ පෙන්වන්නම් කියලා. මේ බලන්නකෝ එයා ඔක්කොම මොනවත් නොදා ලුණු ටික විතරක් තලනවා. මේ කට සම්බෝලේ හදන්න මුකුත් නැහැ. ලුණු විතරයි. මිස්ටර් කට සම්බෝල. මේක දාන්න. ලුණු දාන්න.
ඔන්න ඉතින් වැඩ ඔක්කොම ලෑස්ති වෙලා ඉවර වෙලා අපි ඉතින් කෑම කන්න කියලා තමයි හැදුවේ. ඉතින් සුපුරුදු විදිහට අපිට අවුරුදු අරගෙන ආවේ මේ පාරත් අපේ ආච්චි අම්මා. මගේ වගේම ආච්චි අම්මා කෙනෙක් තමයි එයා. මගේ ආච්චි අම්මා වගේම. ඉතින් අපිට අපේ දෙමාපියන්ගේ අඩුපාඩු නොදැනෙන්න එයා තමයි අපිට මෙහි ඉන්න ආච්චි අම්මා. ඉතින් එයා අපි හැම පාරම අපේ ඕනම සුබ දෙයකට අපි ආරාධනා කරනවා. ඒ තරම් හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක් තමයි සාවිත්‍රී ආන්ටි කියන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් වලත් මම ඔයගොල්ලන්ට එයා ගැන කියලා ඇති. ඉතින් ඔන්න ඔහොම අපි මේ අවුරුද්දත් අපේ හැමෝගෙම ජීවිත සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙහෙම පහන පත්තු කරලා අපි කෑම කන්න පටන් ගත්තේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ආච්චි අම්මට කෑම බෙදුවා. ඊට පස්සේ හස්බන්ඩ්ට, ඊට පස්සේ මට, ඊට පස්සේ අපේ ගෙදර බබාලට. නෑ හස්බන්ඩ් ඊළඟට මට බෙදුවේ. මමනේ ගෙදර ගෘහමූලිකයා. එයා මට බෙදලා තමයි එයා බෙදාගත්තේ ඊළඟට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු දවස අපේ ගෙවුනේ. ඉතින් මං හිතනවා මේක බලන ඕගොල්ලන්ගේ අවුරුදු දවස මේ වගේ ආදරණීයන් එක්ක ආදරණීය විදිහට ගෙවෙන්න ඇති කියලා. එහෙම කෙනෙක් හිටියේ නැත්නම් මේ පාර අවුරුදු සමරන්න බැරි වුණ කෙනෙක් හිටියනම් ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ජීවිත ඕගොල්ලන්ගේ ආදරණීය අය එක්ක බෙදා ගන්න ලැබෙන්න කියලා මං ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ අවුරුද්දත් සුබ වෙන්න කියලා මං අදට ගිහින් එන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉත ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. මේක හොඳ වීඩියෝ එකක් කියලා හිතනවා නම් අනිත් යාළුවන්ට share කරන්න. bye.